කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද මම කිව්වා වගේම හැමෝම අහපු හර්බල් ප්‍රොඩක්ට් එකක් ගැන තමයි කතා කරන්න හිතුවේ. ඇත්තටම ගොඩක් අය මට Facebook හරහා පර්සනල් මෙසේජ් දාලා අහපු දෙයක් තමයි මේ සැනෝදා සහ චන්දනාලේප කියන්නේ. මුලින්ම කියන්න ඕනේ මම මේ ප්‍රොඩක්ට් දෙක ඇත්තටම යූස් කරලා ඔයගලන්ට කියන්න ඕන නිසා මම මෙච්චර දවසක් ගත්තේ සහ ඔයගලන් හැමෝම මගෙන් ඇහුවා මම හර්බල් ප්‍රොඩක්ට්ස් හැමදාම යූස් කරනවද කියලා. නැහැ. ඇත්තටම මම ලොන්గ్ ටයිම් හර්බල් ප්‍රොඩක්ට්ස් යූස් කරන කෙනෙක් නෙමෙයි. මම මේක මේ රිවිව් එක දෙන්න ඕන නිසාම මේ ප්‍රොඩක්ට්ස් යූස් කරේ. එහෙම නැතුව මම හර්බල් ප්‍රොඩක්ට්ස් ලොන්గ్ ටයිම් කියන්නේ දැන් මම ඉස්සරින් ඉඳන්ම පාවිච්චි කරගෙන ආපු කෙනෙක් නෙමෙයි. ඔයගලන්ට කියන්න ඕන නිසා මම මේක කරා. අනිත් එක තමයි මම ගොඩක් විටමින්ස් ගන්න කෙනෙක් සහ මම ස්කින් එක ග්ලෝ කරගන්නේ විටමින්ස් වලින්. ඉතින් මම හර්බල් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරේ ගොඩක් අය අහපු නිසා, ඉල්ලපු නිසා. ඉතින් ඔයගලන්ට මම මේ කියන ප්‍රොඩක්ට් එක ඇත්තටම ඔයගලන්ට හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ඒක ඉතින් එක එක්කෙනාගේ ස්කින් එකත් එක්ක බලපාන දෙයක්. ඇත්තටම ඔයගලන් යූස් කරලා බලලා තමයි මේක ඔයගලන්ට ඇලර්ජි වෙනවද කියලා බලන්න පුළුවන්. මොකද මගේ ස්කින් එක නෝමල් ස්කින් එකක්. මගේ ස්කින් එකට සාමාන්‍යයෙන් ඇලර්ජි වෙනවා අඩුයි. ඉතින් ඔයගලන්ට ඔයිලි ස්කින් එකක් වගේ තියෙනවා නම් ඔයගලන්ට ඇලර්ජි වෙන ප්‍රමාණය වැඩි. ඉතින් හැම ක්‍රීම් එකක්ම මට හොඳ ක්‍රීම් එකක් ඔයගලන්ට හොඳ නැති වෙන්න පුළුවන්. ඔයගලන් හොඳයි කියන ක්‍රීම් එකක් මට හොඳ නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ත් එක්ක ඔයගලන් තෝරලා බලලා ඔයගලන්ට හොඳ දේ තෝරගන්න. ඉතින් මගේ වීඩියෝ එක දිගටම බලන්න. අමතක කරන්න එපා මගේ Beauty with Roo YouTube channel එක subscribe කරන්න, bell icon click කරන්න. දිගටම රැඳිලා සිටින්න. මුලින්ම මම චන්දනාලේප හර්බල් ක්‍රීම් එක ගැන කතා කරන්නම්. ඇත්තටම මම මේක මාස 3ක් විතර පාවිච්චි කරා එක දිගටම. ඒත් මට නම් එහෙම කිසිම රිසල්ට් එකක් ආවේ නැහැ. හැබැයි ඇලර්ජිස් මොකුත් ආවේ නැහැ. පිම්පල් එකක්වත් ඒකෙන් නම් ආවේ නැහැ. නමුත් කිසිම රිසල්ට් එකක් නම් ලැබුණේ නැහැ. ගොඩක් ඒක මං හිතන්නේ ඔයිලි ස්කින් එකකටත් මැච් වෙන්නේ නැහැ. මොකද ඒක ඇප්ලයි කරාට පස්සේ මගේ නෝමල් ස්කින් එකක් විතරක් මගේ ස්කින් එකත් ඔයිලි ලුක් එකක් ආවා. ඉතින් මම නම් ඒක ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ. එතකොට චන්දනාලේප වයිටනින් ක්‍රීම් එක ගැන කතා කරොත් ඒක නම් මම දවස් 2යි පාවිච්චි කරේ. දවස් 2ක් පාවිච්චි කරනකොටම ඇත්තටම මගේ මුවේ පිම්පල්ස් ආවා. සාමාන්‍ය මගේ නෝමල් ස්කින් එකක් වෙලත් පිම්පල්ස් ආව නම් ගොඩක් ඔයිලි ස්කින් එකක් තිබ්බොත් ඒ කෙනෙක්ට ඒ පිම්පල්ස් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ චන්දනාලේප ප්‍රොඩක්ට් දෙකම කාටවත් හොඳයි කියලා. මොකද ඇත්තටම මට කිසිම රිසල්ට් එකක් ලැබුණේ නැහැ. විශේෂයෙන් මේ චන්දනාලේප වයිටනින් ක්‍රීම් එක නම් මම කිසිම විදිහකින් රෙකමන්ඩ් කරන්නේ නැහැ කාටවත්. හරි, දැන් මම මේ සනෝදා ප්‍රොඩක්ට්ස් ගැන කතා කරන්නම්. ඇත්තටම මම මේක දැන් මාසයක් විතර තිස්සේ සති 3මාරක් විතර තිස්සේ පාවිච්චි කරන්න ගත්තා. ඇත්තටම සනෝදා මම මීට කලින් පාවිච්චි කරලා තිබ්බේ නෑ. ඒ වුණාට ඇත්තටම ගොඩක් හොඳයි. විශේෂයෙන් කියන්න ඕනේ මේ සිනමන් ෆේස් වොෂ් එක. ඒක ඇත්තටම මගේ ස්කින් එක මට හරිම සොෆ්ට් ගතියක් එනවා. ඒකෙන් වොෂ් කරාට පස්සේ ගොඩක්ම මම කියන්න ඕනේ මේ සනෝදා ප්‍රොඩක්ට්ස් ගැන කතා කරත් මේක මට නම් හිතෙනවා හැමදෙස්සම චන්දනාලේපත් එක ගන්නකොට මේක ඇත්තටම හර්බල් කිසිම අපේ හැමට අහිතකර දෙයක් නැහැ කියලා. මම මේ සනෝදා ෆේස් වොෂ් එකයි සනෝදා ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එකයි පාවිච්චි කරනවා. ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එක ගැන කතා කරොත් ඇත්තටම ඒක හරි ඉක්මනටම ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් මේ ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එකේ තියෙන විශේෂත්වය තමයි මම ගාලා දවස් 3ක් විතර යද්දී මට හිතුණා මගේ ස්කින් එක ගොඩක් සොෆ්ට් වෙනවා වගේ. ඉතින් ඇත්තටම මේක විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඒගොල්ලන් දවසේ ඕනම වෙලාවක්, ඒ කියන්නේ අපි ක්ලෙන්ස් කරන ඕනම වෙලාවක දවසේ 3-4 පාරක් වුණත් මේ ක්‍රීම් එක ඇප්ලයි කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මමත් මේ ක්‍රීම් එක දවසට 4-5 පාරක් විතර යූස් කරනවා, ඇප්ලයි කරනවා. ඒ විතරක් නෙමෙයි මේක අපේ අන්ඩර් ආම්ස් හැම තැනකටම යූස් කරන්න පුළුවන්. මම නම් මේක
ෆේස් and neck විතරයි යූස් කරන්නේ. ඉතින් ඇත්තටම මට මේකේ කිසිම ඒ කියන්නේ අඩුව පිම්පල් එකක්වත් මොනවත් ආවේ නැහැ. මම හිතනවා මගේ මේක මම ගොඩක්ම රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එකක් විදිහට හර්බල් ප්‍රොඩක්ට්ස් වලින් මේ සනෝදා කියන්න පුළුවන්. ඒත් එක්කම සනෝදා නයිට් ක්‍රීම් එක ගැන කතා කරොත් නයිට් ක්‍රීම් එක නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒක නිකන් ගෑවට පස්සේ ගොඩක් හරිම තික් ලුක් එකක් එන්නේ. අනික නිකන් පිපෙනවා වගේ වෙනවා. නයිට් ක්‍රීම් එකෙන් නම් මට එහෙම ලොකුවට රිසල්ට් එකක් ලැබුණේ නැහැ. නමුත් මම අර ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එක සමහරක් දවසට නයිට් ක්‍රීම් එක යූස් කරන්නේ නැතුව ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එක රෑටත් ඇප්ලයි කරනවා. ඇත්තට මේ ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එක මට හිතෙනවා නයිට් ක්‍රීම් එකට වඩා හොඳයි කියලා. නයිට් ක්‍රීම් එකේ නම් ඇත්තටම චුට්ටයි තියෙන්නේ. ගොඩක් ඔයගලන්ට යූස් කරන්න නම් බැරි වෙයි. ග්‍රෑම් 12ක වගේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. මට හිතෙනවා ඒක නම් කවුරුත් ගන්න එකේ ලොකුවට වැඩක් වෙන්නේ නැති වෙයි කියලා. ඒත් එක්කම කියන්න ඕනේ හැබැයි මේ හැම ප්‍රොඩක්ට් එකකම ඒගොල්ලන් හරීම ස්මෙල් එක ගැන නම් හරි ආස හිතෙන සුවඳක් එන්නේ මේ ඔක්කොම ප්‍රොඩක්ට් වල. මේ සනෝදා විශේෂයෙන්ම මම කියන්න ඕනේ සනෝදා මේ සිනමන් ෆේස් වොෂ් එක ඕන කෙනෙක් යූස් කරලා බලන්න. ඇත්තටම ස්කින් එක මේ ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් යූස් නොකරත් ඇත්තටම සිනමන් ෆේස් වොෂ් එක යූස් කරත් ඔයගලන්ට පැහැදිලි වෙනසක් තියෙයි. ඒත් එක්කම මම යූස් කරන දෙයක් තමයි සනෝදා ෆේෂියල් පැක් එක. ඒක හැබැයි පිම්පල්ස් වලට කියලා තියෙන්නේ. උනට මගේ පිම්පල්ස් නැති වුණාට මම යූස් කරනවා. ඒත් පිම්පල්ස් අයටත් ගොඩක් හොඳ ඇති. මොකද විශේෂයෙන් ඒකේ තියෙන්නේ විශේෂම දේ තියෙන්නේ අපේ ස්කින් එක ගොඩක් සොෆ්ට් කරනවා. මම දැන් දැනට 3 පාරක් මේක යූස් කරලා තියෙනවා. මට දැනෙච්ච දෙයක් තමයි ඇත්තටම අපේ ස්කින් එක වෙනදට වඩා ග්ලෝ ලුක් එකක් එනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔයගලනුත් අනිවාර්යෙන්ම සනෝදා මේ ප්‍රොඩක්ට් යූස් කරන්න හිතන් ඉන්නවා නම් මම විශේෂයෙන්ම රෙකමන්ඩ් කරනවා සනෝදා සිනමන් ෆේස් වොෂ් එකයි, සනෝදා ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එකයි, සනෝදා ෆේෂියල් පැක් එකයි. ස්පෙෂලි පිම්පල්ස් තියෙන අයට මේ සනෝදා ෆේෂියල් පැක් එක ගොඩක්ම හොඳයි සිනමන් ෆේස් වොෂ් එකත් එක්ක යූස් කරනවා නම්. හැබැයි කිසිම විදිහකින් ඔයගලන්ට කිසිම දැන් මට මගේ ස්කින් එකට ගැලපෙන දෙයක් තව කෙනෙක්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට තියෙන්නේ මම හැමතිස්සෙම කියනවා වගේ මට තියෙන්නේ නෝමල් ස්කින් එකක්. ඉතින් ඒ ස්කින් එකට මට කිසිම දෙයක් ඇලර්ජි වෙන්නේ නැහැ ලේසියෙන්. මට ඇලර්ජි වුණ එකම දේ තමයි අර චන්දනා ලිප් එකේ වයිට්නින් ක්‍රීම් එක. ඒ ඇරෙන්න මේ දේවල් නම් මට කිසිම ඇලර්ජි එකක් වුණේ නැහැ. උනට මට දැන් ඔයගලන්ට මට කියන්න බෑ ඔයගලන්ගේ ස්කින් එකට ඒක රෙකමන්ඩ් කරන්න බෑ මේක පිම්පල්ස් එන්නෙම නැහැ කියලා. නමුත් ඔයගලා යූස් කරලා බලන්න විශේෂයෙන් මේ සිනමන් ෆේස් වොෂ් එක සහ මේ ෆේෂියල් පැක් එක. දැන් එතකොට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි කවුරු හරි මගෙන් අහුවොත් චන්දනා ලේපද හොඳ මේ සනෝදාද කියලා මම අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන්නේ සනෝදා බ්‍රෑන්ඩ් එක. මොකද මට ඒකෙන් කිසිම පිම්පල් එකක්වත් මොනවත් සයිඩ් ඉෆෙක්ට් එකක් ආවේ නැහැ. මොකද මේ චන්දනා ලේප බ්‍රෑන්ඩ් එක මම මාස 3ක් විතර පාවිච්චි කළත් මට කිසිම රිසල්ට් එකක් ලැබුණ නැති බ්‍රෑන්ඩ් එකක්. ඇත්තටම දැන් මම සනෝදා ගැන කතා කරනකොට ඒගොල්ලන්ගේ ගොඩාක් ලොකු රේන්ජ් එකක් තියෙනවා. මම ඔයගලන්ට මම ලින්ක් එක දාන්නම්. මම නම් ගත්තේ මේක ඇත්තටම මම මේ සනෝදා පැක් එක ගැන කියන්න ඕනේ. මම 1340ක් වගේ පොඩි ගානකට තමයි මේ මුළු සෙට් එකම සනෝදා සෙට් එකම ගත්තේ. ඉතින් මේක මම ගත්ත ලින්ක් එක හැම එකම දාන්නම්. මේක මම ඩාරාස් එකෙන් ගත්තේ. මම මේ ලින්ක් එක දාන්නම් ඔයගලන්ට ලේසි වෙයි ඕනේ නම් ගන්න. එතකොට එතන තියෙනවා ඒගොල්ලන්ගේ හැම බ්‍රෑන්ඩ් එකක්ම සනෝදා හැම බ්‍රෑන්ඩ් එකක්ම ඒගොල්ලන්ගේ ගාව තියෙනවා. සනෝදාගේ සාමාන්‍යයෙන් මට දැන් මේ පැක් එක හම්බුණා. ඒගොල්ලන්ගේ ඩී ෆ්ලැට් එකක් ඒකේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් වර්ග සාමාන්‍යයෙන් 20ක් විතර තියෙනවා. එතකොට ෆේස් වොෂ් වර්ග, ෆේස් ක්‍රීම් වර්ග හැමදේම තියෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ගේ හැමට ගැලපෙන එකක් බලලා පාවිච්චි කරන්න. විශේෂයෙන්ම මම කියන්න ඕනේ සනෝදා යූස් කරනවා නම් අපි දැන් මොන හරි හර්බල් ක්‍රීම් එකක් යූස් කරනකොට අපි නෝමල්
අනිත් ක්‍රීම් යූස් කරන්න එපා. හර්බල් පැක් එකක් ගාලා සාමාන්‍ය නෝමල් ක්‍රීම් එකක් යූස් කරන්නේ නැහැ අපි. ඉතින් ඒක නිසා කිසිම වෙලාවක මේ ඔයගලන් සැනෝදා එකේ ෆේෂියල් පැක් එක ගන්නවා නම් සැනෝදා එකේම ඩේ ක්‍රීම් එකක් යූස් කරන්න. එහෙමත් නැත්නම් ඔයගලන් දැන් සිනමන් ෆේස් වොෂ් එකකින් හරි ඔයගලන්ගේ ෆේස් වොෂ් එකකින් මේ වොෂ් කරලා ඊට පස්සේ ඔයගලන් පැක් එක මේවා කරලා මුකුත්ම ගන්න එපා කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මොකද මොනවා හරි අපේ ස්කින් එකට වෙන ක්‍රීම් එකක් ඇප්ලයි කරොත් ඒ දෙක වෙනස් වෙනවානේ. ඉතින් ඒක නිසා එතකොට අපේ ස්කින් එකේ පොඩි ඇලර්ජි තත්ත්වයක් එන්න යනවා. අනිත් එක මම කියන්න ඕනේ, මට කියන්න අමතක වුණා ඔයගලන්ට මේ සනෝදා ෆේෂියල් පැක් එක ගෑවට පස්සේ ෆස්ට් ඩේ එකේ මට යූස් කරාම මගේ ස්කින් එක චුට්ටක් මට පොඩි දෙවිල්ල ගතියක් වගේ දැනුණා. මම මොකද හේතුව කියලා දන්නේ නැහැ. මම ඒක රිමූව් කරේ නැහැ. ඒ වෙලේ මම ඒ වෙලේ විනාඩි 20ක් විතර හිටියා ඒක වේලෙනකන්. සමහරක් විට ඒක මගේ ස්කින් එකට ඒත් මට කිසිම ඇලර්ජි එකක් ආවේ නැහැ. නෝමල් අර සමහරක් විට අපි සමහරක් වෙලාවට කහ ගන්නකොට උනත් චුට්ටක් දෙවිල්ලක් එනවා. මම හිතන්නේ ඒක නිසා වෙන්න ඕනේ. ඉතින් ඔයගලනොත් you have met. Oh, thank you, Lord. I know you're showing me. Ooh, you are there when